1970 වර්ෂයේදී තිරගත වූ ආරාධනා චිත්‍රපටයේ මෙම ගීතය එදා රංගනයෙන් හැඩගැන්වුවේ රාජේෂ් කන්නා සමග සුජිත් කුමාර්. කිෂෝර් කුමාර්ගේ මඩ බඳින ගායනයෙන් හැඩවී තිබෙන ආරාධනා චිත්‍රපටය ශක්ති සමන්තාගේ අධ්‍යක්ෂණයක්. රොෂාන් අද දවසේ පළවෙනි තරඟකරු රොෂාන් රණවන සමග ෂෙරිල්. රොෂාන් දැන් අපි මින් පෙර ඔබලාට දුන්නේ කැමති සින්දුවක නර්තනය දෙන්න. දැන් අපි ඔබට තේමාවක් දීලා තියෙනවා. කොහොමද මේ තේමාවට නර්තනය දෙන එක ගැන මොකද වා හිතන්නේ? ඔව් සුරාජ් මම හිතන්නේ ඇත්තටම මට තියෙන දැනුම හැටියට මම හිතන්නේ කලින් ඇත්තටම අපිට තිබ්බ ඔප්ෂන් එකක් අපිට ඕනි දේවල් කියන්නේ තෝරගන්න. ඒ කියන්නේ කියමු මම එක විදිහේ නර්තනයකට මම දක්ෂ නම් මට හැම වෙලේම පුළුවන් ඒකම ඒ විදිහට තියෙන සින්දු හරි චූස් කරන්න. නමුත් මේ වගේ කියන්නේ මේ වගේ ඒ කියන්නේ choice එකක් දෙනකොට අපිට ඒකෙන් අපිට මිදෙන්න වෙනවා. ඒ කියන්නේ අපි ඉන්න රාමුවෙන් අපිට පිටත යන්න වෙනවා. ඉතින් මම හිතන්නේ ඒක තමයි නියම දක්ෂතාවය. ඉතින් මම හිතනවා සිරිස ඩාන්සින් ස්ටාර්ත් මේ වැඩසටහන ඒ වගේ තමයි කරලා තියෙන්නේ. ඔව්. හරි. කොහොමද ඔබේ දක්ෂතාවය ගැන අපි කතා කරන්න අපි අපේ විනිශ්චය මණ්ඩලයෙන් අහමු. ප්‍රථමයෙන් රෝසි සේනානායක මහත්මිය ඔබට අවස්ථාව. ඔබ තෝරගත්ත ගීතය 1970 ආරාධනා චිත්‍රපටයේ රාජේෂ් කන්නාගේ මටත් දාඩිය දැම්ම ඔබ දෙදෙනා නටනවා දැක්කම මොකද මම හිතන්නේ ශෙරිල් ඉතාමත්ම අපූර්ව ලෙස මම පළවෙනි වටේදී මතකයි පුංචි බැලරීනාවක් අද වෙනකොට හින්දි රංගන ශිල්පිනියකගේ ස්වරූපය අරගෙන ඒ ගීතයට රාජේෂ් කන්නා හා සමානව ඉතාමත්ම අපූර්ව ලෙස ගීතයට නිර්මාණය වෙච්ච නර්තනයක් රැඟුමක් එක්ක ඔබ ඉදිරිපත් කරා. අති විශිෂ්ටයි කියලා තමයි අපිට කියන්න පුළුවන්. මොකද රොෂාන් මම මෙතෙන්දි කිව්ව යුතු දෙයක් තියෙනවා. පළවෙනි වටේන් ඉඳලා මේ ආපු ගමනේදී ඔබ දිනෙන් දින වැඩි දියුණු වෙමින් පවතින තත්වයක් මම දකිනවා. ඔබ දෙදෙනා අතරේම. මම ඇත්තම සෑහීමකටපත් වෙනවා. මොකද අති විශිෂ්ට රංගනයක ඉදිරිපත් කරා. Thank you.
රවින්ද්‍ර රන්දනේ මහත්මයා. රෝසි කියවා වගේම ඔබ විශාල දියුණුවක් මේ වට 3ක් එද්දී ලබාගෙන තියෙනවා. බොහොම සැහැල්ලුවෙන් ඒ වගේම මේ ජවය රඳවගෙන ඒ විතරනේ මම හුඟක් කැමති වුණා ඔබ මුහුණේ හරි ප්‍රසන්න හිනාවකින් ඒ වගේම හරි සැහැල්ලුවකින් ඒ නර්තන ඉදිරිපත් කළා. හැම ආකාරයෙන්ම හොඳයි. ශෙරිල් ගැන කිව යුතු නෑ. ඇගේ උපරිම සහයෝගය ලැබුණා. අපි මුල් වටවලදී ඔබ දිරිමත් කරන්න ඔබට තව තව ධෛර්යය දෙන්න අපි ලකුණු දීමේදී අනුගමනය කරපු ක්‍රමවේදය මේ වටේ ඉඳලා ඔබ 12 දෙනා අතරේ වෙනස් ආකාරයකට ඊට වඩා තීව්‍ර ලෙස ඔබේ නර්තනයන් විනිශ්චය කරලා ලකුණු දීමේ සීමාවකට යන්න හදන්නේ. පැහැදිලිවම ඔබ මේ තරඟයේ ඒ තිබිය යුතු ප්‍රමිතිය ඊටාම පැහැදිලි ලෙස රැකගෙන ඊටාම දක්ෂ නර්තනයක් ඉදිරිපත් කළා. ඔබට ජය පතනවා. 70 ගණන් වල මම හිතන්නේ හිටියනම් මාර you will become a big star because 70 ගණන් වල හරියට මේ hair style එකයි ඔක්කොම looks ටික මාර ලස්සනට ඇවිල්ලා තියෙනවා. හැබැයි මට හිතෙනවා තව ටිකක් 70 හරියටම ඕගලන්ට කරන්න අවස්ථාවක් උදා කරගන්න තිබුණා මේකේ ඉස්සර version එක ගත්තා නම්. because මේකෙදී අර ගාලේ යනකොට අපිට දැන් චුට්ටක් නිකන් දැන් කාලේ පොඩි දේවල් ටිකක් ආවා. මම කියන්නේ ඒක අසාර්ථකයි කියලා. හැබැයි හරියටම 70 ඕගලන්ට කරන්න තිබුණා අර හරන version එක ගත්තා නම් අර ඔය beat එක ආවන. right but super excellent dance. Thank you Batu. Hello Roshan, all the best Sherry. Okay. Come on. Okay, අංක 1 රොෂාන් රණවන සමග ශෙරිල් තමයි අද සිරස ඩාන්සින් ස්ටාර්ස් වේදිකාව මුලින්ම සුන්දර කරන්න අවස්ථාව ලබාගෙන තියෙන්නේ. මම වැඩිපුර කතා කරන්නේ නැහැ මොකද රොෂාන් ඉන්නේ ගොඩක් මහන්සියෙන්. ඒ නිසා අපි කෙලින්ම යමු අපේ විනිශ්චය මණ්ඩලයේ දිහාවට. අපි බලමු ඔවුන් කොයිතරම් ලකුණු සංඛ්‍යාවක් ලබා දෙයිද කියලා. රෝසි සේනානායක මහත්මියගේ ලකුණු තත්ත්වය කොහොමද? ලකුණු 7යි. රවීන්ද්‍ර රන්දනී මහත්මයා ලකුණු කීයක් ලබා දෙනවද? ලකුණු 7ක් ලබා දෙනවා. භාතිය ජයකොඩිගෙන් රොෂාන් රණවනට ලැබෙන්නේ ලකුණු 7ක්. ආදරණීය ඔබට පුළුවන් රොෂාන් රණවන තවත් ඉදිරියට ගෙනියන්න සිරස ඩාන්සින් ස්ටාර්ස් තුලින් ඔබ කළ යුත්තේ SMS කරන්න. SDS හිස්තනක් අංක 1 ටයිප් කරලා සෙන්ඩ් කරන්න 7788ට. ලංකාවේ දුරකථන මාර්ගයේ ඔස්සේ ඔබේ මනාපය රොෂාන්ට ලබා දෙනවා නම් ඩයල් කරන්න 1577. ඔබේ මනාපය ලබා දිය යුත්තේ අංක කීයද රොෂාන්? අංක 1ට. හොඳයි රොෂාන් ශෙරිල් අපි නැවත හමුවෙමු.